අපි අද කතා කරන්නේ සත්ව ලෝකයේ සැරිසරන කුඩා පක්ෂියෙකු වන පැණි කුරුල්ලා ගැනයි. වැසි වනාන්තරයේ මොවුන්ගේ පාරාදීසයයි. පැණි කුරුල්ලන්ට මල් කුරුල්ලන් ලෙසත් හඳුන්වනු ලබනවා. මෙම කුරුල්ලන් අපේ රටේ සිටින පුංචි කුරුළු කොට්ටාසයක් ලෙස ගත හැකිය. මෙම කුරුල්ලන්ගේ ආහාරය මල්වල පැණි වන අතර සෑම උදෑසනකම මල් පැණි වෙනුවෙන් පැණි කුරුල්ලන් දැවැන්ත සටනක් සිදු කරනවා. එක මලක වරකට තිබෙන්නේ ඉතා ස්වල්ප පැණි ප්‍රමාණයක් පමණි. මෙම නිසා උදෑසන අරුණලුවත් සමගම මලේ පැණි ගැනීමට ඒ මතට එන පළමු පැණි කුරුල්ලාට පමණක් පැණි ස්වල්පය හිමි වෙනවා. මෙම කුරුල්ලාගේ විශේෂත්වය වන්නේ සුවිශේෂී හොටක් පැවතීමයි. මේ නිසා කවිපේලියක් පවා නිර්මාණය වී තියෙනවා. සිවියෙන් මිදුණු බෝ විටියා ගෙඩිය සොයා මල් කැකුලකට නෑකම් ඇත තුඩඟතියා. ලෝකයේ පැණි කුරුළු වර්ග 172ක් ඉන්නවා. එයින් 4 දෙනෙක් අපේ රටේ ජීවත් වෙනවා. නමුත් මොවුන් අපේ රටට ආවේනික වන්නේ නැහැ. පැණි කුරුල්ලන් තම නිවහන සාදා ගැනීමට ගන්නේ ඇතැම් ගස්වල පොතු, ලයි කන වර්ග, කූඩුවේ දොරටුව කොළයකින් හෝ මල් පොකුරකින් වහනවා. අමු කොළ වෙලෙමේ පාටින් ඉවතට නොයන, දිය පෙද පාසි මිතු සර අඳුනකි නයන, මායා සිහිනයක හැඩහුරුකම කියන, පිනිබර කැකුළු මල් පොකුරකි දොර පියන. මෙම කුරුල්ලන් මල්වල පැණි කොපමණට ආහාරයට ගත්තත් මොවුන්ට ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ. මොවුන් පැණි රස ගන්නා තරමටම මහන්සි වෙනවා. හදවතට දැනෙන විදිහට මහන්සි වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ සිටින පැණි කුරුල්ලන් හදවතේ ගැස්ම මලකින් රොන් ගන්න අවස්ථාවේදී විනාඩියකට 500 වතාව ඉක්මවනවා. මෙම කුරුල්ලන්ගේ හොට රොන් ගැනීමට පහසු පරිදි පිහිටා තියෙනවා. මෙම කුරුල්ලන්ගේ හොට දික් වුවත් රොන් ගැනීමේදී කිසිදු මලකට හානියක් සිදු කරන්නේ නැහැ.